ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම. ඉතින් දුවේ පුතේ අද ටීචර් ලෑස්ති වෙන්නේ පළමුවන ශ්‍රේණියේ ඔයාලට තවත් ලස්සන පාඩමක් අරගෙන එන්න. අද අපි ලෑස්ති වෙන්නේ රූපයක් බලාගෙන ඒකේ තියෙන දේවල් අවබෝධ කරගෙන කොහොමද අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි පාඩම බලමුද? දුවල පුතාලාට මම දැන් ලස්සන රූපයක් පෙන්නනවා. බලන්න මේ රූපෙ දිහා. හොඳට බලන්නකෝ. මේ රූපේ මොනවද තියෙන්නේ කියලා. දැන් දුවල පුතාලාට කෙටි වැකි හදන්න පුළුවන් නේද? එහෙනම් අපි බලමු මේ රූපෙන් කෙටි වැකි කීපයක් හදලා. දුවල පුතාලාත් බලන්න මම මේ හදන කෙටි වැකි. විලේ නෙළුම් මල් පිපිලා. විලේ නෙළුම් මල් පිපිලා. සමනලුන් මල් වලට ඉකිලෙනවා. සමනලුන් මල් වලට ඉගිලෙනවා. කුරුල්ලන් අහසේ ඉගිලෙනවා. කුරුල්ලන් අහසේ ඉගිලෙනවා. කන්ද උඩින් ඉර පායනවා. කන්ද උඩින් ඉර පායනවා. විලේ මාළු පීනනවා. විලේ මාළු පීනනවා. කොකා බලාගෙන ඉන්නවා. කොකා බලාගෙන ඉන්නවා. එහෙනම් දුවේ පුතේ මේ වැකි ටිකත් හොඳට මතකයේ තියාගෙන අපි පුංචි අභ්‍යාසයක් කරමුද? මේ තියෙන්නේ යා කරන්න තියෙන අභ්‍යාසයක්. එහෙනම් අපි බලමුකෝ. ඔන්න මුලින්ම තියෙන්නේ කොකා. කොකා මොකද කරන්නේ? කොකා බලාගෙන ඉන්නවා. ඊළඟට නෙළුම් මල්. නෙළුම් මල් පිපිලා. ඔන්න ඊළඟට මාළු. මාළු පීනනවා. ඊළඟට සමනලුන්. සමනලුන් මල්වල පැණි බොනවා. ඊළඟට තියෙන දුවේ පුතේ ඉර. අපි බලමු ඉරට ගැලපෙන වචනේ මොකක්ද කියලා. ඉර පායලා. ඉර පායලා. ඊළඟට තියෙන්නේ කුරුල්ලන්. කුරුල්ලන් අහසේ ඉකිලෙනවා. කුරුල්ලන් අහසේ ඉකිලෙනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න අද අපේ පාඩම ඉවරයි. එහෙනම් ඔයාලා මේ පාඩම ආයි අහලා හොඳට අවබෝධ කරගන්න. එහෙනම් දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.